අවුරුදු 3ක් යන උසස් පෙළ ජීව විද්‍යාව එක මාසෙන් අවසන් කළ එකක් ගන්න ක්‍රමය 6-13 ඕන ළමයෙක්ට පුළුවන් කටපාඩම් කළා විභාග ලිවීමක් තියෙන වෙන්න බලන්න උසස් පෙළ සිලබස් එක පාඩම් ටික ඔය ටික ජීව විද්‍යා හැඳින්වීම ජීවයේ රසායනික ශෛලිය පදනම ජීවීන්ගේ පරිණාමය හා විවිධත්වය ශාක ක්‍රියාකාරීත්වය සත්ත්ව ක්‍රියාකාරීත්වය ප්‍රවේණිය අනික ජීව විද්‍යාව ප්‍රතිසංයෝජන DNA තාක්ෂණය පරිසරික ජීව විද්‍යාව ශුද්ධ ජීව විද්‍යාව විහාර මනසින් හිතලා නිර්මාණය කරන බොරු දැනුම කටපාඩම් කරලා විභාග ලිවීම තියෙන්නේ මේ තියරි වල තියෙන දේමයි ප්‍රශ්න වල අහන්නේ ඊට පස්සේ පළවෙනි පාඩමේ තියෙන ටික ෂෝට් නෝට් එකක් හදාගෙන MCQ කළාම මාසෙන් එකක් ගන්න පුළුවන් 6-13 ඕනලා ජීව විද්‍යාත්මක පදනමකින් අන්වේෂණය මිනිසා මුහුණ දෙන අභියෝග වල ජීව විද්‍යාවේ ස්වභාවය සහ විෂය පතේ වැදගත්කම් ජීව විද්‍යාවේ ස්වභාවය වැදගත් ජීව විද්‍යාව ගැන මිනිස්සු බටහිර දැනුම මිනිසා මනසින් හිත නිර්මාණය කර බොරු දැනුම ජීව විද්‍යාවේ ස්වභාවය ජීවිය බලන්න ඒක තියෙන ඊට පස්සේ දෙක ජීව ලෝකයේ ස්වභාවය පිළිබඳ සංවිධාන රටාව පිළිබඳ සමාලෝකයේ විවිධත්වයේ තරම හැඩ ආකාර ජීවීන්ගේ ලක්ෂණ ක්‍රමාණු ගතිල විෂ පරිවෘත්ති පටක පරිසර පද්ධති ජෛව ගෝ වෙනි පාඩම ජීවයේ රසායනික පදනම පිළිබඳ ජීවයේ රසායනික පදනම පිළිබඳ අන්වේෂණ ජීව දේහයේ මූලික මූලද්‍රව්‍ය සංයුතිය පිළිබඳ සජීව පදාර්ථය මූලාන්තර ජීවය සඳහා වැදගත් වන ජලයේ භෞතික සාධක රස ජීවයේ ප්‍රධාන කාබනික සංයෝගය පරීක්ෂා කිරීම කාබෝහයිඩ්‍රේට් මොනොසැකරයිඩ් පොලිසැකරයිඩ් ජීවය කෙරේ බලපාන බටහිර විද්‍යාව දන්නේ ජීවය මොකක්ද කියලා බුදුදහම තමයි දන්නේ ජීවය නාම රූප අනිත්‍යතාවය පටිච්ච සමුප්පාද හේතුඵල දහම බුදුහාමුදුරුවෝ දේශනා බටහිර විද්‍යාව දන්නේ ජීවය මොකක්ද කියලා. ලිපිඩ DNA RNA ලෝකේ තියෙන දේවල් වලට නම් දාලා විතරයි බටහිර විද්‍යාව. ලෝකෙ හැදිලා තියෙන්නේ පරමාණු වලින් නෙවෙයි ලෝකෙ හැදිලා තියෙන්නේ අභිධර්මය රූප කලාපවල ඒවට එක එක නම් දාලා බටහිර විද්‍යාව එච්චර DNA RNA පොලිසැකරයිඩ් මේ පාඩමට ෂෝට් නෝට් එකක් හදාගන්න ETPPP මේ තියෙන දේවල්ම තමයි විභාගයේ කටපාඩමින් අහන්නේ ජීවයේ මූලික කෘත්තිමය ඒකකයේ ලෙස සෛලය පිළිබඳ සෛලය පිළිබඳ සංවිධාන ජීවයේ භාවිතාවන මෙවලාක වශයෙන් අන්වේක්ෂ සතු ගුණාංග විශාලන අන්වේක්ෂණ වර්ග කටපාඩම් දැනුම බටහිර අධ්‍යාපන බුදුදහම ව්‍යවසායකත්වය බුදුදහම මේ කුණක නිෂ්පාදනය රටක දියුණු කටපාඩම් අධ්‍යාපන ක්‍රමය ලංකාව දුප්පත් රටක් විදිහට යන අධ්‍යාපන ක්‍රමය හැදුවේ ඊශ්‍රායල ඉලුමිනාටි රොස්චයි බුදුදහම ව්‍යවසායකත්වය නිෂ්පාදනය රටක දියුණු සෛලයේ ඓතිහාසික පදන් සෛලවාදය ප්‍රාග්ඥාෂ්ටිය මිනිස්සු හැදිලා තියෙන්නේ රූප කලාපවලින් සෛල වලින් නෙමේ රූප කලාපවලින් ආපෝ තේජෝ වායෝ සතර මහා භූත එකතු වුණාම රූප කලාපයක් හැදෙන වර්ණ ගන්ධ රස ඕජා ඒ හැම දෙයක්ම හැදිලා තියෙන රූප කලාප පඨවි තද ගතිය ආපෝ වැගිරෙන ගතිය තේජෝ උෂ්ණ සීත ගතිය වායෝ පිම්බෙන හැකින ස්වභාවය ඒ ස්වභාව ටික එකතු වුණාම ද්‍රව්‍යයක් වගේ එකක් තමයි රූප කලාප ඒ රූප කලාප වලින් ලෝකෙ හැදිලා තියෙන්නේ නෙමේ ලෝකෙ හැදිලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ අභිධර්මයේ ඇත්ත ඊට පස්සේ සෛල දේහ
පරිවෘත්තීය ක්‍රියා එන්සයිම් ෂෝට් නෝට් එකක් හදාගන්න. ප්‍රභා සංශ්ලේෂණ අවුඩිස් උපකරණ යොදාගන්න නිෂ්පාදනය ශරීර ශක්තිය ලව සෛලී සුසන ඒ තමයි තියෙන්නේ. සම්පත් පොත බලන්න ජීවිද්‍යා හඳුන්වාදීම මිනිසා මුහුණ දෙන අභියෝගවලට අවධානයක් සහිතව ජීවිද්‍යා යන ජීවෙන් පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාශය ජීව යන සංකල්පය අර්ථ දැකින විද්‍යාඥයන් ජීවය පිළිබඳ පිළිගත් නිර්වචනයක් ඉදිරිපත් කිරීම පොසත්. පටහිර විද්‍යා ජීවය කියන්නේ මොකක්ද කියලා දන්න බුදුහාමුදුරුවෝ තමයි ජීවය කියන්නේ මොකක්ද කියලා කිව්වේ. ජීවය හේතුඵල දහම අනුව හැදෙන්නේ. පටිච්ච සමුප්පාදේ නාම රූප බටහිර විද්‍යාව දන්නේ බොරුවට නම් දාලා තියෙනවා විතරයි. මේකේ තියෙන්නේ ජීවය පිළිබඳ නිර්වචනයක් නෑ. ජීවය යන ජීවය කියන්නේ නාමය රූපය එකතුව. හිත කියන්නේ මොකක්ද කියලාත් බටහිර විද්‍යාව දන්නේ රූපය ඒ මොකක්වත් දන්නේ පටිච්ච සමුප්පාදේ හේතුඵල දහම අනුව ජීවේ නිර්මාණය රසායනික ජීවිද්‍යාව කොටස් තුනයි. ශාකා තුනයි. සත්ත්ව විද්‍යාව සතුන් පිළිබඳ අධ්‍යයනය, ශාක පිළිබඳ අධ්‍යයනය, ශුද්ධ ජීවීන් පිළිබඳ අධ්‍යයනය. යටතේ අධ්‍යයනය සම්බන්ධ ගැටලු. බටහිර විද්‍යාව තියෙන දෙවියන් වහන්සේ ලෝකෙම ඇව්වා. ඊට පස්සේ අපි රීසර්ච් කරනවා. ඒ අනුව තමයි බටහිර විද්‍යාව හැදුවේ. ඊශ්‍රායලයේ IMF යුදෙව්ව හදපු බටහිර දැනුම. බයිබලෙන් හදන්නේ දැනුම. දෙවියන් වහන්සේ ලෝකෙම ඇවුනේ ඉබේ ස්වභාවිකව ලෝකේ හැදුණා. පෘථිවියට ජීවය ආවේ ආබස්සර බ්‍රහ්ම ලෝකවල. නැතුව මිනිස්සු වඳුරගෙන් පරිණාමය වුණේ නැහැ. පළවෙනියට ආවේ නැතුව බටහිර පරිණාමවාදය බොරු ඇත්ත බුදුදහම හේතුඵල දහම. බ්‍රහ්ම ආබස්සර බ්‍රහ්ම දෙවියෝ තමයි මිනිස්සු විදිහට පරිවර්තනය වෙන්නේ. ඒක පරිණාමය නෙමේ හේතුඵල දහම. තියෙන විද්‍යාඥ වසර මිලියන මේ සියලු දේ බොරු. පෘථිවි මත ජීවය විවිධත්වය දෙවියන් වහන්සේ ලෝකෙම ඇව්වා. ඊට පස්සේ රීසර්ච් කරලා හොයාගන්න එක තමයි ජීවිද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව කරන්නේ. ඒ සියලු දේ බොරු ඇත්ත බුදුදහම හේතුඵල දහම. ලෝකේ ඇත්ත අනිත්‍යතාවය සියලු දේ වෙනස් වෙනවා. ඒ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය, ස්වභාවික සම්පත් ආරිත තිරසාර කරුණා කරන තිරසාර ආහාර නිෂ්පාදනය. ඒ හැම එකම ලංකා ඊනියා ජාතික අධ්‍යාපන ආයතනය හැදුවේ ඊශ්‍රායලය, ඇමරිකා IMF කරන්නේ 2020 ඉඳලා ඉදව ලෝක රාජ්‍ය හදන සැලැස්ම. උන්ට ඕන විදියට මේ තිරසාර මිනිස්සු වහල්ලු කළා. ඊනියා ඉදව ලෝක රාජ්‍ය හදන සැලැස්ම තමයි අධ්‍යාපන ක්‍රමය හදන්නේ. ඇමරිකා පාලනය කරන ඊශ්‍රායලය. දැන් ජීවිද්‍යාව දන්න කෙනා දේශපාලන විද්‍යාව ආර්ථිකය මොකොත් දන්නේ. ලෝකේ සල්ලි මිනිසා නිර්මාණය කර බොරුවක්. ඒ බටහිර සල්ලි අවසන් හින්දා ඊශ්‍රායලයේ ඩිජිටල් මනි හදලා වහල් කරන සැලැස්ම යන්නේ. ආහාර නිෂ්පාදනය, ශාක ජීවිතය පිළිබඳ අවබෝධය. ඒක තියෙන මිනිස් සිරුර. ඊට පස්සේ ශාක රෝග සහ ඒවාට පිළිබඳ අවබෝධය. නෛතික හා සාරධර්ම ගැටලු. හේතුඵල දහම අනුව ජීවය මිනිස්සු හැදෙන්නේ. බටහිර ඒවට නම් දීලා. ජෛව ලෝකයේ සංවිධාන රටා. පරිවෘත්ති. මේ හැම එකටම ෂෝට් නෝට් එක හදාගන්න. ජෛව සංවිධානයේ ධූරාවලි මට්ටම. ජෛව සංවිධානයේ ධූරාවලි මට්ටම නිර්ධාරණ. අණු ඉන්ද්‍රියකා සෛල පටක ඉන්ද්‍රිය පද්ධති ජීවීන් ගහන ප්‍රජා වරසර පද්ධති ජෛව ගෝලය. බටහිර නිර්මාණය කර බොරු දැනුම.
හේතුඵල දහම අවිද්‍යාව නිසා නාම රූප විද්‍යාව සංකාර විඤ්ඤාණ නාම රූප හේතුඵල දහම අනුව ජීවීන් හැදේ. බලන්න ජීවයේ රසායනික ශෛලී පදනම ජීව ද්‍රව්‍යවල මූලද්‍රව්‍ය සංයුතිය ජීවය සහිල හැදිලා තියෙන සතර මහා ධාතුන් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස සංඥා රූප කලාප වලින් හැදිලා තියෙන ජීවී මූලද්‍රව්‍ය වල සංයුතිය මේ තියරි කටපාඩම් දැනුම තමයි ප්‍රශ්න වල හැම මහන්නේ මේ ෂෝට් නෝට් එකක් හදාගන්න. ඊට පස්සේ ජලයේ භෞතික මොනොසැකරයිඩ් ඒ රූප කලාපවල වලට බටහිරයෝ පරමාණු කියලා එක එක නම් දී. සුක්‍රෝස් පොලිසැකරයිඩ් හැම දෙයක්ම රූප කලාප. සීනි පිෂ්ඨය ග්ලූකෝස් ලිපිඩ ප්‍රෝටීන් ඇමයිනෝ පොස්පේඩ් DNA ෂෝට් නෝට් එකක් හදාගන්න පාඩමට. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණය ශෛලී සංවිධාන බුදුහාමුදුරු 2500කට කලින් කිව්වා සියලුම ජීවීන් සෛලවල නෑ. සියලුම ජීවීන් සෑදිලා තියෙන රූප කලාපවල. රූප කලාප වලට විඥානය බහැගත්තාම තමයි ජීවිය හැදෙන්නේ. බටහිර 1650 බටහිර යුගයේ අවසන් ලෝකේ ආසියාව නව ලෝක බලවතුන් එනවාට බටහිර try කරන්නේ නැවත ලෝක බලය ව්‍යාප්ත කරගන්න. ශෛලී සංවිධාන ඊට කටපාඩම් දැනුම තමයි පේපර් ප්‍රශ්න වලට අහන්නේ. කටපාඩම් කරලා ලිවීම. ෂෝට් නෝට් එක හදාගන්න හැම එකටම. TP කියවල තේරුම් ගන්න පුළුවන් ඒවා තියෙන ඔක්කොම. බලන 2024 පළවෙනි ගහන ජීවයේ මූලික කෘත්‍රිමය ඒකකයේ ලෙස සැලකෙන්නේ පහස් සඳහන් කවරයක්. කටපාඩම් කරලා එන බොරු දැනුම තියෙනවනේ. ඒතකොට තීරි වලට ගියා. තියෙන්නේ සෛල ජීවයේ මූලික ව්‍යුහය හා කෘත්‍රිම ඒකකයේ සෛලය. කටපාඩම් දැනුම අහන්න තියෙන්නේ. ඒ විදිහට අනිත් MCQ උත් අහන්නේ අන්නේ ක්‍රමයට. කාබෝහයිඩ්‍රේට් පිළිබඳව පහස් සඳහන් ප්‍රකාශ වලින් නිවැරදි යන්නේ. එතකොට කාබෝහයිඩ්‍රේට්